අපි ආවා එහෙනම් සින්න පාඩුවේ බීච් එකට. මේ තමයි යාළුවනේ. මේක ඇවිල්ලා කළු පාට බෝලයක්. අපිට හිතා ගන්න බැරි මොකද්ද කියලා. අපි ළඟට ගිහිල්ලා බැලුවට පස්සේ තමයි දැක්කේ ඒක. කළු පාට නිකුත්. දැන් අපි යන්න හදන්නේ ඒ කළු පාට ගුලිය බලන්න. ලස්සනයි නේද? ඔයාලා try කරලා බලන්න. ආසයි හිතේ. මේ ඇවිල්ලා සින්න පාඩුවේ වෙරළ තියෙන්නේ. හරිම ලස්සනයි. ඔය ඉස්සරහින් යන්නේ මම. මගේ නම ජන්තු. ජන්තු කුචි තව නමක් තියෙනවා මට. තමයි උඹ යන්නේ. මගේ නම ජන්තු මෙයන්නා. දැන් අපි එනවා සින්න පාඩුවේ ඉඳන් තොරුවාවට. මේ කළු පාට ගුලිය මොකක්ද කියලා බලන්න. යාළුවෙක්ගේ මාර්ගෙන් තමයි මම මේක දැනගත්තේ. යනවා ඉතින් මේ ගුලිය බලන්න. බලමු මොකක්ද වෙන්නේ කියලා. අර ලස්සනයි නේද? සමහර කට්ටිය මුළු තීරේ දැකලා නැහැ. අපි දැන් ඉන්නේ මුදවටම. මම ගොඩක් කවුරුත් දන්නේ නැහැ සමහර විට. හරි ඒක වැඩක් නැහැ. ප්‍රශ්න පිට පයින්න ඕනේ නැහැනේ. අපි බලමු කළු පාට බෝලේ මොකක්ද කියලා. මම තල්ලු කරන්න බැලුවා බෑ. try එකක් දීලා බැලුවා බෑ එහෙනම්. ලොකු බෝලයක් ඒක. ඒ තියෙන නිමුද. දැන් බෝලෙට නගිනවා කළු පාට ගුලියට නගිනවා. බලමු බාන්න. ඔය තියෙන්නේ මාද. ඕනේ තමයි දැල්ලා දෙන්නේ. බලන්න දැකලා තියෙනවද කියලා මේ ස්ථානේ ඊට කලින්. හරිම ලස්සනයි නේ. හැන්දෑ වරුවේ ඉර බැහැගෙන යනවා. තවත් ලස්සනයි ඉතින්. වටපිටාව පොඩ්ඩක් බලන්න. හරිම ලස්සනයි නේ. අමාරුවෙන් නගිනවා. එන උසයි එක. අඩි 8ක් විතර උසයි. ඔය තියෙන්නේ කඳුක දුවාවේ වෙරළ තීරේ නාදලක් ගොඩ වෙලා තියෙනවා. බලන්න ළමයි හොඳට ඒක. අමාර පැතිකරවල කට්ටිය දැකලා නෑ දැල්ලා දිනවා මාළු අල්ලනවා කියන්නේ මොකද්ද කියලා. මම බලන්න කොහෙද. අපි ඒක ළඟට ගියේ නෑ. අපි ආවේ මේ වැඩේට ඉඳලා. තව දවසක වීඩියෝ එකක් අරන් එනවා අපි ඔයාලට. මාළු ගෙට. ගන්න කොච්චර සුන්දරද කියලා. හරිම ලස්සනයි. ඉර බහිනවා. සමහර කට්ටියට ඉර බහිනවා බලන්න බෑ. බලන්න බෑ කියන්නේ එයාලා ඉන්නේ ලංකාවේ මැද්දේ ඉන්නේ. අපි ඉන්නේ ඉරලා ඉන්නේ. මුදායින් ඉන්නේ. ඒක බෑගෙන යනවා. හරිම ලස්සනයි. බලන්න මේ කළු පාට බෝලේ මොකද්ද කියලා. वीडियो करने में जानी थी आलू कोई तीन ने बोले बिपट बहल मालूम हम मेरे वीडियो इतना लोग कुछ उसकी इंदे तीन ने किया तो करो देन नंगे बहल तीन होता तुम ये नंग बोलो आप किया